තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන එක තමයි නුලාර මුදිතාව කියලා කියන්නේ නේ. තව කෙනෙක්ගේ දියුණුව දැකලා නුවණි සතුටු වෙන්න පුළුවන්ද? බෑනේ, අමාරුයි. හැබැයි එහෙම කරනවා නම් පුතේ ඒක උතුම් ගුණාංගයක්. ඒ නිසානේ ඒකට මුදිතා කියලා කියන්නේ. තව කෙනෙක්ගේ දියුණුව දැකලා පුතේ තව කෙනෙක්ට සතුටු වෙන්න බෑ. ඒක අමාරුයි. සාමාන්‍ය මනුස්ස ස්වභාවය හැටියට නේද? හැබැයි එහෙම කරනවා නම් ඒකට කියන මුදිතාව කියලා. ඒ නිසායි ඒක උතුම් පැවැත්මක් විදිහට බුදුදහම ඇතුලේ හඳුන්වන්නේ. පැහැදිලි? ඔන්න කියනවා යනු මුදිතා යනු අන් අයගේ දියුණුව දැක සතුටු වීමයි. තමාගේ දියුණුවක්සේ සලකා අන් අයගේ දියුණුවේදී සතුටු විය හැකි නම් එය උතුම් ගුණාංගය. කියන්න මොකෝ කියන්නේ? මුදිතා කියලා කියන්නේ අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන ස්වභාවය. එහෙම දියුණුව එහෙම සතුටු වෙනකොට හරියට පැටියෝ සතුටු වෙන්න ඕන කියන්නේ කොහොමද? තමන්ගේ දියුණුවක් මෙන් සලකලා. තව කෙනෙක් දියුණු වෙනකොට එයා දිහා බලලා සතුටු වෙන්න ඕන කියන්නේ මේ ඒක නායක කොහොමද? තමන්ගේ දියුණුවක් වගේ හිතලා නේද? අන්න එහෙම කෙනෙක් සතුටු වෙනවා නම් ඒක පැටියෝ උතුම් ගුණාංගයක් නුනේ. එතකොට මුදිතාව කියලා කියන්නේ අන් අයගේ දියුණුව දැක සතුටු වීමේ ගුණාංගය. සතුටු වීමේ ලක්ෂණය.